ස්කූල් කේන්තිය නිසා රස්සාවත් කෙලවගෙන බෝඩින් කාමරයට වෙලා මනෝපාරක් ගහගෙන කෙසෙල් ගෙඩියක් අතේ තියාගෙන මම මේ කල්පනා කරේ අසාධාරණේ පේන්න බැරි නිසා රස්සාවල් කීයක් නම් මට දැන් නැති වුණාද කියලා. එහෙම කියලා මගේ හේන බොඳ කරගන්න මට බෑනේ. මං කල්පනා කරා මගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ කියලා. ඒත් ඉතින් කෝ සල්ලි මොන දේ කරන්න සල්ලි කීයක් හරි අතේ තියෙන්න බෑ. අනේ මං මොනවා කරන්නද කියලා. එහෙම කියලා වැඩි අතර ගන්නත් බෑනේ. කොහොම හරි කරලා සල්ලි කීයක් හරි ඉතුරු කරගන්න ඕනේ. ඒක තමයි මම මේ කල්පනා කරේ. අදහසක් තියෙනවා. ඒක තමයි කෙසේ ගෙඩිය දැන් පැත්තකින් තියලා මගේ මෙන්න මේ පුංචි නළල මැද තියෙන තර්ඩ් අයි එක ඕපන් කරලා මෙන්න මේ වගේ පොඩි බාස්කට් එකක් හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. මේක මම බාස්කට් එකක් කිව්වට බාස්කට් එකක්ම නෙමෙයි. තව ටික දවසකින් මේක නිදාන පෙට්ටියක් වෙනවා. දැන් ඔයාලා හිතනවා නැති මේ වගේ පොඩි පෙට්ටියක් කොහොමද නිදානයක් වෙන්නේ කියලා. මම කියලා දෙන්නම් ඒක කොහොමද වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මේකේ පියන පැත්තෙන් මෙන්න මේ වගේ හිලක් දාගන්න. ඊට පස්සේ පොඩි කැටයක් වගේ හද. ඉතින් මේකට දැනට දාන්න මන් ළඟ සල්ලි නෑනේ. ඒකට මං කරන්නේ චේගේ ගැම්ම පැත්තකින් තියලා අහිංසාවාදී පියා වගේ ටික කාලයකට රස්සාවකට යටත් වෙනවා කියලා. මොකද වහලේ සීට් එකක් අතත් කරලා දෙයියෝ අපිට කීයක්වත් දීලා යන්නේ නැහැ නේ උඹගේ දේ කරපන් කියලා. ඉතින් ඒක නිසා මං අද ගැම්මට මේකට මංගාව තියෙන මුළු සේසතම දානවා. සේසතම කිව්වට ඉතින් මංගාව තියෙන රුපියල් 10ක් තමයි. ඒකත් ඉතින් මේ වෙලාවේ හැටියට මහා මෙරක් නේ. ඒකින්ද මම මෙන්න මේ විදිහට මේ රුපියල් 10 මේ කැටේට දාලා මම පටන් ගන්න පුංචි ව්‍යාපාරය මේ විදිහට සනිටුහන් කරන්නයි යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මාත් එක්ක ඉන්න මට මේ දෙක ඔයාලා දිනන්න ඕනේ කියලා හිතනවා නම් කල්පනා කරන එක පැත්තක තියලා අදම ඔයාලත් පටන් ගන්න. ඉතින් හැමෝටම ආදරේ හොඳේ මතක් කරලා මෙන්න මේ කියන විදියට ලයික් කරලා ෆලෝ කරලා ෂෙයා පාරකුත් දාන් යන්න.